ඉගෙනීම ආතල් එකක් කරගත්ත ක්ලාස් එකක් තමයි නලින් සර් ක්ලාස් එක. එදිනෙදා දින වැඩේ එදිනෙදා කරේ නෑ. මොකද මම මුලින් ඉඳලම වැඩ කරේ වගකීමක් නැතුව. අභියෝගාව කියන්නේ මම අන්තිමට ගියේ නම් පාඩම් කරේ නෑ. ෆෝන් නොබපන්. ෆෝන් නොබලා ආතල් එකේ ඉඳපන්. කෙල්ලෝ පස්සේ ඵලයන්. කෙල්ලොන්ඩක් කියන කොල්ලොත් එක්ක යාළු වෙන්න. මම සාමාන්‍යයෙන් මම අවුරුදු දෙකට කෙල්ලෝ 7 දෙනෙක් එක්ක යාළු වෙන්නේ නැති. දැන් අන්තිමට එක එක්කවත් නෑ. මහන්සි වෙලා මුලින් ඉඳන් ගේමක් ගැහුවා. එක වුණා. එතනින් තමයි වැඩේ පටන් ගත්තේ. මගේ නම දන්නවා ඇති සමහර කට්ටිය. දන්නේ නැති කට්ටියට මගේ නම මිස්මිත ඩිවෝන්. මගේ ඉස්කෝලේ මොටුමා විද්‍යාලය. ඔය වගේම ගිය අවුරුද්දේ පිට වඩා අවුරුද්දක් වැඩිමල් අයියලා අක්කලා ඇවිල්ලා කතා කරලා ගියා. මටත් තිබ්බා අදිෂ්ඨානයක් කවදාද මේ වගේ ස්ටේජ් එකට ඇවිල්ලා මේ සර්ගේ ක්ලාස් එකේම මෙහෙම කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් ගොඩක් දේවල් වෙනස් වුණා සමහර ලාවට. ඒකට අපි මුහුණ දෙන්න ඕන. මම සෞන්දර්ය සබ්ජෙක්ට් තමයි කරේ. සෞන්දර්ය සබ්ජෙක්ට් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් දන්නවා ඒකම ફોකස් කරන කෙනෙක්. ඒ කියන්නේ මම ෆීල්ඩ් එකේ කියන මියුසික් කරන කෙනෙක් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න නැහැ. ඒත් ඉගෙනීම ආතල් එකක් කරගත්ත ක්ලාස් එකක් තමයි නලින් සර් ක්ලාස් එක. සබ්ජෙක්ට් එකත් පට්ට ආතල්. පළවෙනි පාඩම් පහ ලස්සනට කරගත්ත හින්දා මං හිතන විදිහට සබ්ජෙක්ට් එකේ රහ දෙන්නලා ඒක ලස්සනට කරා. ඔයාලට කියන්න තියෙන්නේ ඔය සබ්ජෙක්ට් එක මාර ආතල්. ලියන්න ගත්තොත් ලියන්න පුළුවන් පිටු ගාණක්. කියන්නේ පිටු 50ක් වුණත් ලියන්න පුළුවන්. මං පිටු 40ක් වගේ ලියුවනේ සෙට් ගුණේ. ඔයාලට කියන්න තියෙන්නේ මං හැමදාම එදිනෙදා දින වැඩේ එදිනෙදා කරේ නෑ. කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා. මං ඉස්කෝලේ HP හිටියා. ඉස්කෝලේ දේවල් ඔක්කොම මුකුත් මග අරගත්තේ නෑ. ඔක්කොම මේ දේවල් ඒ විදිහටම අවස්ථාවට අනුව ඔක්කොම දේවල් කරා. නංගිල මල්ලේට කියන්න තියෙන්නේ උත්සාහ කරොත් තව මාස 4යි මං හිතන විදිහට තියෙන්නේ අගෝස්තු වලට. මේ ඒ හින්දා දැන් මහන්සි වුණොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ රිසල්ට් එකෙන් අපේ ඉස්සරහා ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මං සෞන්දර්ය කැම්පස් වලට දැන් තේරලා තියෙනවා. ඔයාලත් ඔයාලගේ දේවල් ටාගට්ස් වලට යන්න පුළුවන් විදිහට තමන්ගේ රිසල්ට් එක තමන් තමයි දන්නේ. හැබැයි ඉන්න තැනට වඩා අන්තිම මාස දෙකේ කැප වුණොත් ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද මම මුලින් ඉඳලම වැඩ කරේ කිසිම අර වගකීමක් නැතුව. يعني A level වගකීමක් නැතුව කරේ. ඒත් මේ සබ්ජෙක්ට් එක හින්දා ඒකෙන් සබ්ජෙක්ට් එකෙන් ලකුණු ගත්ත හින්දා අර ගැම්මක් එනවා. මොකද අපිට දුන්නේ නැති ඒවා ඔයාලා ගාව තියෙනවා. ඒවල ගොඩක් තියෙනවා දැනුම. ඒව හොඳට කියවලා තමන්ගේ ටාගට් එක තමන් හිතින් තියාගෙන වෙන එකක්වත් කිසි තරංගයක් නැතුව තමන්ටම චැලෙන්ජ් එකක් තියාගෙන ඉස්සරහට වැඩ ටික කරොත් ඔයාලා කීප දෙනෙක්ට හරි ඔක්කොටම හරි ලබන අවුරුද්දේ මේ විදිහටම මේ ස්ටේජ් එක ළමයි ඉස්සරහා මල්ලි නංගිලා ඉස්සරහා තමන්ගේ අත්දැකීම කියන්න පුළුවන්. මහන්සි වෙන තරමට තමයි ඒක ප්‍රතිඵල හම්බෙන්නේ. ඒ හින්දා ඔයාලා මහන්සි වෙන්න, පේපර්ස් ලියන්න, පුළුවන් තරම් ලියන්න. ලියලා තමන්ගේ දේ තමයි අචීව් කරගන්න. ඒ හින්දා ඔයාලා පාඩම් කරන දේ හරියට පාඩම් කරන්න. පාඩම් කරනවා කියලා ෆෝන් නොබන එක ෆෝන් නොබපන්. ෆෝන් නොබලා ආතල් එකේ ඉඳපන්. කෙල්ලෝ පස්සේ ඵලයන්. කෙල්ලොන්ඩක් කියන කොල්ලොත් එක්ක යාළු වෙන්න. මම සාමාන්‍යයෙන් මම අවුරුදු දෙකට කෙල්ලෝ 7 දෙනෙක් එක්ක යාළු වෙන්නේ නැති. හරිද? හරි දැන් අන්තිමට එක එක්කවත් නැහැ. හරිද? හැබැයි මම දන්නවා මම වැඩක් කරගන්නවා කියලා. හරිද? ඒ හින්දා තමන්ගේ ඒ A level කාලේ ආතල්ලේ තමන් ගන්න ඕන. ඒ A level කාලේ ආයෙ හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලගේ වැඩේ කරලා ඔයාලා සතුටු වෙලා අම්මලා තාත්තලා සතුටු කරන්න ලස්සන රිසල්ට් එකක් දාන්න කටක් කැල්ල කියන්න පුළුවන් කට්ටයක් තියෙන රිසල්ට් එකක් දාන්න ඔයාලා දැනගන්න ඕන. ආ රිසල්ට් එක මොකද්ද කිව්වන් පස්සේ කියන්න පුළුවන් විදියට තිබ්බන් පස්සේ ඒක වෙනම කට් එකක්. තමන්ගේ වැඩේ තමන් දැනගන්න ඕන කරන්න. ඔයාලගේ වැඩේ කරන්න. දැන් ඉඳලා හරි අදිෂ්ඨානයක් ගන්න. මම A level පාස් වෙනවා. පාස් වෙන එකත් පාස් වෙන්නේ ආයෙ එපා වෙන්නම පාස් වෙනවා. අර ලොයෙත් නැති වෙන විදියට පාස් වෙනවා කියලා පාස් වෙන්න කියලා. සමහර අම්මලා තාත්තලා නෑ ඇදෑයෝ කට්ටිය ගොඩක් කියලා ඇති අපි අවතෙක්සර් කරලා තියෙනවා. ගොඩක් තැන්වල ස්කෝල් ටීචර්ස්ලා සර්ලා මිස්ලා උඹට බෑ උඹ ෆේල් කට්ටිය ගොඩක් තියෙනවා. දැන් මං hina වෙලා ගිහිල්ලා කියනවා මගේ රිසල්ට් එක මෙහෙම සර් එහෙම කියලා. ඒ කට්ටිය හොඳයි කියලා ඔළුව අත ගාලා යනවා. ඉතින් ඒ කට්ටිය හිතින් දුක් වෙනවා ඇති අනේ මූට මම මෙහෙම කිව්ව නේද කියලා. ඒ හින්දා ඔයාලා ඒ තරමට එන්න පුළුවන් විදිහට රිසල්ට් එකක් දාන්න. ඔය සබ්ජෙක්ට් එකට ඒකක් දැම්මොත් පට්ට වටිනවා කැම්පස් යන්න. මම කියන්නේ සර්ගේ ගෙනීම් පට්ට. ඒ කියන්නේ උගන්වන විදිය ඔළුවට යන විදිය බැරිය කාටද පුළුවන් කාටද යනවා. හරිද? ඒක අර මම O level කාලේ ඉඳලා දන්න එකක්. ඒකයි මම පොලිටිකල් තෝරගත්තේ. මට සබ්ජෙක්ට් එකක් නැතුව හිටිය කරන්න සර්ව තෝරගත්තේ ඒකයි. මොකද මම සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක් නෙවෙයි වැඩිය. ඉගෙනීම හොයාගත්තේ මේ සබ්ජෙක්ට් එකෙන්. මොකද 1 2 3 4 5 මුන් එක්ක තරංගෙට තිබ්බා. දැන් මෙයා 10 වසර තවඩ මේ වගේ ආයි පන්ති. දැන් මෙයාගේ ටාගට් එක උනේ සෞන්දර්ය කැම්පස් එකට යන්න. කොහම සපුරලා තියෙන්නේ, ගේම ගහලා තියෙන්නේ. දැන් මෙතනත් සෞන්දර්ය වලට යන බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් මහන්සි වෙලා මුලින් ඉඳන් ගේමක් ගැහුවා. හරිද? මම මුස්ම මොටිවේට් කරේ කොල්ලෝ ඉන්නේ 4යි. පුළුවන් නම් එකෙක් ඔය 5 ඇතුළට වයි. ඊට පස්සේ ඊළඟ පාර මූ එක වුණා. එතනින් තමයි වැඩේ පටන් ගත්තේ.
යාළුවමටත් කියන්නේ එළි වෙනකම් ෆෝන් නොබන්න යන්න එපා. කොල්ලෝ ඉන්නවා කොල්ලෝ යනවා. කොල්ලොන්ටත් කියන්නේ කෙල්ලෝ ඉන්නවා. උන් ආයෙ දාලා යනවා. මම දන්නවා. ඒ කියන්නේ මේ කාලේ සාමාන්‍යයෙන් ස්ථිර වෙන්නේ 100 2ක් 3ක් විතරයි. ඒ හින්දා ඔයාලගේ වැඩ ටික කරගන්න පේපර්ස් වලට හොඳට උත්තර ලියන්න. දැන් ඉඳලා පටන් ගන්න පාස් පේපර්ස් වලට උත්තර ලියන්න. මේ දැන් සර් දෙන ප්‍රශ්නයක් දෙනවනේ සර් හැමදාම. ඒ හැමදාම දෙන ප්‍රශ්නෙට පාඩම් කරලා කොහොම හරි ලියන්න. හොඳ රිසල්ට් එකක් දාන්න කියලා. එහෙනම් සුබ පදනවා.